ආයිබෝවන් මගේ කලින් සාකච්ඡාවල මම ඔබට කියලා දුන්නා ඔබගේ දරුවා කොහොමද පැන්සල පාවිච්චි කරන්න ඕන. ඒ කියන්නේ දරුවා අත් දෙකම පාවිච්චි කරනවා නම් කොහොමද අපි ඇයගේ පුරුවත් ඒ කියන්නේ ඩොමිනන්ට් හෑන්ඩ් එක හොයා ගන්න ඕන. ඒ පාවිච්චි කරන්න ඕන විදිය අත් දෙකම පාවිච්චි කරනවා නම් එක අතකට හුරු කර ගන්න ඕන විදිය අපි ඒ ගැන සාකච්ඡා කරා මගේ කලින් වීඩියෝ ඒත් වෙන ඔබ පිළිබඳ දැනුවත් වෙලා නැත්නම් මගේ කලින් වීඩියෝ දෙක බලලා ඉන්න පුළුවන්. මෙම වීඩියෝ එකේදී මම කතා කරන්නේ උන් කොච්චර දැන් අපි නම්බර් එකක් ලියමු කියලා කිව්වට ඉරක් අඳින්න කියලා කිව්වට ඒගොල්ලන් දන්නේ නැහැ කොහෙන්ද පටන් ගන්න ඕන කොහෙන්ද ඉවර කරන්න ඕන කියන එක. ඒ නිසා අපි හැම විටම ඒගොල්ලන්ට පටන් ගන්න ස්ථානය හා ඉවර කරන ස්ථානය පෙන්눔 කරලා දෙන්න ඕන. එවිට දරුවාට තේරෙනවා මම මෙතනින් පටන් ගන්න ඕන මෙතනින් ඉවර කරන්න ඕන කියලා බව. අපි බලමු දැන් ඒක කරන්න කොහොමද. පළමුව අපි දරුවාට ඉරක් ලබා දෙමු. මේ තියෙන උගේ පටන් ගන්නා ස්ථානය. starting point then go down stop. This is the starting point. Go down stop. Please subscribe my YouTube channel Spark and Shine. Thank you.